හයි යාළුවනේ, කොහොමද ඉතින් ඔයාලට? අද මට කැම්පස් එකේ නිවාඩු දවසක්. ඉතින් මට හිතුණා vlog එකක් කරන්න ඕනි කියලා. අද මම නැගිටිනකොට උදේ 9 විතර වුණා. එතකොට හොඳට අවුව වැටිලා තිබුණා. මට සාමාන්‍යයෙන් වතුර පෙවෙනම අඩුයි. ඒ හින්දා උදේ පාන්දරට හැමදාම දැන් මතක් කරලා වතුර බෝතලයක් බොනවා. ගිය දවස් ටිකේම මෙහෙට හොඳට අවුවක් වැටුනේ නෑ. ඒ හින්දා රෙදි ටික වේල ගන්නත් බැරි වුණා. ඒ වුණාට අද නම් හොඳට අවුව වැටිලා තියෙනවා. ඒ හින්දා ඉතින් අද දවසේම වගේ කරේටි රෙදි වේලන එක තමයි. ඊට පස්සේ මම මගේ කිරි එක හදාගත්තා. සාමාන්‍යයෙන් ඉතින් බෝඩිමේ ඉන්න දවසට උදේට නම් බත් කැවෙන්නේ නෑ. ගොඩක් දුරට කිරි හැකුයි බිස්කට් හැකුයි තමයි කැවෙන්නේ. ඊට පස්සේ උදේටයි දවල්ටයි දෙකටම එක වෙලාවට කනවා. ඒ වුණාට ලෙක්චර්ස් තියෙන දවසට නම් උදේටයි දවල්ටයි දෙකටම කනවා. මොකද ඉතින් කැන්ටිමෙන් කන්න පුළුවන්නේ. මං ඊට පස්සේ 11:00 විතර නාගත්. නාගෙන කොණ්ඩේ වෙල්ලනකම් අපේ බෝඩිමේ බැල්කනියට වෙලා හිටියා. මේ ඔයාලට පේන්නේ මහවැලි ගඟ. අර අප සුලිකුණාටුවෙන් අපේ බෝඩිමත් යට වුණා. ඊට පස්සේ මම ගිහින් කෑම එකක් අරගෙන ආවා. බලමුකෝ මොනවද තියෙන්නේ කියලා. හවස ඊට පස්සේ මම ඇසයින්මන්ට් එකක් කරන්න තිබුණා. ඒක කරන්න ගත්තා. මං ඇසයින්මන්ට් එක කරන ගමන් මං කරන ඩිග්‍රී එක ගැන පොඩ්ඩක් ඔයාලට කියන්නම්කෝ. මගේ කැම්පස් එක පේරාදෙනිය. එතකොට මම ඉන්නේ ඇග්‍රිකල්චර් ෆැකල්ටියේ. අපේ ෆැකල්ටියේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් 3ක් තියෙනවා. එකක් තමයි ඇග්‍රිකල්චර් ටෙක්නොලොජි ඇන්ඩ් මැනේජ්මන්ට්, ෆුඩ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ඊට පස්සේ අනිත් එක තමයි ඇනිමල් සයන්ස් ඇන්ඩ් ෆිෂරීස්. ඒ තුනෙන් මම කරන ඩිග්‍රී එක තමයි ඇග්‍රිකල්චර් ටෙක්නොලොජි ඇන්ඩ් මැනේජ්මන්ට්. අපේ ඩිග්‍රී එක ස්පෙෂල් ඩිග්‍රී එකක්. ඒ කියන්නේ අවුරුදු 4ක් අපිට කැම්පස් එකේ ඉගෙන ගන්න තියෙනවා. මේ ඩිග්‍රී එක කරන්න A level වලට සයන්ස් කරලා තියෙන්න ඕනේ. සයන්ස් එක ඇග්‍රි කරලත් දෙන්න පුළුවන්. ඔයාලට මේ ඩිග්‍රී එක ගැන තව විස්තර දැනගන්න ඕනි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අද දවසේ ඉතින් මෙහෙම තමයි ඉවර වුනේ. ඔයාලා මේ වගේ vlog බලන්න කැමති නම් subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. අදට මෙතනින් vlog එක ඉවර කරනවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye. සුබ දවසක්.